Right. Java beginner to advance අපේ Java course එක start කරන්න තමයි හදන්නේ. එතකොට ඉස්සෙල්ලම අපිට theory part එකක් තියෙනවා. ඊට පස්සේ practical වලට කෙලින්ම යනවා. එතකොට අපි පළවෙනියටම අපි මේ Java ඉගෙන ගන්න කලින් අපි බලන්න ඕනේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් කියන්නේ මොකක්ද? ඒ වගේමයි අපිට ඒ වගේ ලැන්ග්වේජ් එකක් වල එන්නේ මොකක්ද ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක කාර්යය වගේ පොඩි කාරණා ටිකක් කතා කරන්න තමයි ඉස්සෙල්ලම තියෙන්නේ. එතකොට ඉස්සෙල්ලම අපිට ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් ඉස්සෙල්ලම ඕන වෙන්නේ ඇයිද කියලා අපි බලන්න. හරිද? දැන් අපිට ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් ඕන වෙන්නේ ඇයිද කියලා බැලුවොත් එම පරිගණකයට උපදෙස් දෙන්න තමයි ප්‍රධාන වශයෙන්ම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් ඕන වෙන්නේ. ඒ වගේම අපි තවත් විදිහකට බැලුවොත් එම දැන් පරිගණකය අඳුරන්නේ 10 කියන මැෂින් කෝඩ්නේ. එතකොට මැෂින් කෝඩ් කියන්නේ මැෂින් ලැන්ග්වේජ් හරිද? 10 කියන මැෂින් ලැන්ග්වේජ් එක දැන් ඒක මිනිසුන්ට තේරෙන්නේ නැහනේ. දැන් එතකොට පරිගණකයටත් තේරෙන්න අපිටත් තේරෙන්න ඕන විදිහට අපිට කමියුනිකේට් කරන පරිගණකයත් එක්ක අන්න ඒ වැඩේට තමයි අපි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක භාවිතා කරන්නේ. ඊට අමතරව අපි ප්‍රොබ්ලම් සෝල්ව් කරන්නත් අපි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් භාවිතා කරනවා. එතකොට ඔය ගණිතමය ගැටලු දත්ත ගබඩා කිරීම වගේ ඒ වගේම සංකීර්ණ ඒ වගේ කාර්යයන් කරන්නත් අපි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් භාවිතා කරනවා. ඊට අමතරව දැන් ඊළඟට අපි කරන දේ කියන්නේ software engineers වගේ දැන් අපි Java සාමාන්‍ය ඉගෙන ගන්න. එතකොට අපි ඊළඟ කරුණ විදිහට අපි ගත්තොත් එම මෘදුකාංග නිර්මාණය කරන ක්‍රියාවලියටත් අපි මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් භාවිතා කරනවා. එතකොට මෘදුකාංග නිර්මාණ ක්‍රියාවලියේ උදාහරණ විදිහට ගත්තොත් එම අපි ඔය සාමාන්‍ය පාවිච්චි කරන Facebook, WhatsApp, Instagram, mobile ඔක්කොම ඔය apps වර්ග ඊට පස්සේ games, website වගේ මේ හැමදේම හදලා තියෙන programming language භාවිතා කරලා තමයි. හරිද? ඊළඟට අපි බලන්න ඕනේ මේ language types කියන එක. language types එතකොට අපිට ප්‍රධාන ආකාර දෙකකට මුලින්ම බෙදන්න පුළුවන්. පළවෙනි විදිය තමයි high level language, low level language. හරිද? එතකොට අපි මෙතන low level language විදිහට ගත්තොත් එimhe අපිට කොටස් දෙකකට මෙතන බෙදලා තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතන එතකොට machine language සහ assembly language කියලා කොටස් දෙකකට බෙදලා තියෙනවා. එතකොට මේ low level language කියන ඒවා පරිගණක වලට මේ පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ පරිගණකයට මේ පැහැදිලිව අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න පුළුවන් විදිහට තමයි මේ low level language හදලා තියෙන්නේ. හරිද? ඒතර high level language කියන ඒවා කියන්නේ මිනිස්සුන් අපිට පහසුවෙන් හඳුනා ගන්න තමයි මේ high level languages කියන ඒවා හදලා තියෙන්නේ. ඒතකොට අපිට මේවත් එක්ක ගනුදෙනු කරන්න අපිට ලේසි low level language එක කරනවට වඩා. හරිද? එතකොට අපි පාවිච්චි කරන්නේ වැඩිපුර high level කියන language තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට high level language කියන ඒවත් අපිට මෙතන බලා ගන්න බලන් කොටස් දෙකකට බෙදලා තියෙනවා by paradigm by execution කියලා. හරිද? by paradigm කියලා දැන් මෙතන මේ කියන්නේ by paradigm කියන එකේ තේරුම තමයි දැන් අපි programming language එකක් කෝඩ් ලියන්න භාවිතා කරන මූලික ක්‍රමවේදය අනුව කොටස් බෙදනවට තමයි අපි by paradigm කියලා කියන්නේ. හරිද? එතකොට by paradigm යටතේ අපිට බලා ගන්න පුළුවන් මෙතන කොටස් තුනකට බෙදලා තියෙනවා. procedural, functional and double looping කියලා. හරිද? double looping කියන්නේ උතන object oriented programming කියන එක. හරිද? එතකොට අපි ඉස්සෙල්ලම by paradigm කියන්නේ දැන් මම කියවනේ කෝඩ් ලියන මූලික ක්‍රමවේදය අනුව කොටස් බෙදෙන එකනේ by paradigm කියන්නේ. එතකොට by paradigm යටතේ අපිට ඉස්සෙල්ලම මෙතන තියෙනවා procedure කියලා. හරිද? දැන් procedure කියන එකේ තේරුම බැලුවොත් එimhe දැන් procedure කියන්නේ සාමාන්‍යයෙන් අපිට පරිගණකයට පියවරෙන් පියවර උපදෙස් ලබා දෙන ක්‍රමවේදයකට තමයි අපි procedure කියලා කියන්නේ. එතකොට දැන් මෙතන අපිට තියෙනවා මෙතන ෆන්ක්ෂනල් කියලා එකක්. ෆන්ක්ෂනල් කියන්නේ අපි ශ්‍රිත භාවිතා කරලා අපි කේත නිර්මාණය කරන ක්‍රියාවලියකට තමයි අපි මේ ෆන්ක්ෂනල් කියලා කියන්නේ. හරිද? එතකොට අපි මේ object oriented programming කියන එක ගත්තොත් එම ඒකේ තේරුම තමයි අපේ කෝඩ් එක ඔබ්ජෙක්ට් වලට කඩලා reusable විදිහට ඒ කියන්නේ reusable කියන්නේ නැවත භාවිතා කිරීමට පුළුවන් විදිහට සහ organize විදිහට ලියන එකට තමයි අපි මේ object oriented programming කියලා කියන්නේ. එතකොට මෙතන by execution යටතේ අපි දැන් අතට high level language අපි කොටස් දෙකකට බෙදාගත්තා. by paradigm ඊට පස්සේ එහා පැත්තේ තියෙන by execution. දැන් by execution කියලා කියන්නේ
දැන් අපි දැන් කෝඩ් කරනවනේ අපි දැන් හිතන්නකෝ දැන් අපි ඔන්න Java කෝඩ් එකක් කෝඩ් කරගෙන යනවා. අන්න ඒකට අපි කියනවා දැන් මේ කෝඩ් කරපු ෆයිල් එක තියෙනවා ෆයිල් එකට කියනවා source code එක කියලා. හරිද? දැන් මේ source code එක දැන් අපි run කරන්න ඕනේ. ඒ රන් කරන ආකාරය අනුව කොටස් තුනකට බෙදලා තමයි මේ by execution කියලා තියෙන්නේ. දැන් by execution යටතේ අපිට ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන් මෙතන මේ කම්පයිල් කියලා තියෙනවා. දැන් මේ කම්පයිල් කියලා කියන්නේ දැන් ඉස්සෙල්ලා බලමු කම්පයිල් කියලා තියෙනවා ඉන්ටර්ප්‍රිටඩ් කියලා තියෙනවා හයිබ්‍රිඩ් කියලා තියෙනවා. හරිද? දැන් උතන කම්පයිල් කියන එක තේරුම තමයි දැන් හිතන්නකෝ අපි සම්පූර්ණ කේතය එකවරම අපි පරිගණක මේ භාෂාවට අපි පරිවර්තනය කරලා රන් කරනවා. හිතන්න අපි දැන් අපේ source code එකේ අපි දැන් ඔන්න කෝඩ් එකක් ගන්නවා. ඒකට අපි කියනවා source code එක කියලා. දැන් මේ source code එක කලින්ම කම්පයිලර් කියලා කෙනෙක් ඉන්නවා ඕන භාෂාවක. හරිද? ඒ කම්පයිලර් කියලා කම්පයිල් කරලා අපි රන් කරනවා. කෙලින්ම source code එක කම්පයිල් කරලා රන් කරා. අන්නේ ක්‍රියාවලිය සිද්ධ වෙනවට තමයි අපි කියන්නේ කම්පයිල් කියලා. දැන් කම්පයිල් ලැන්ග්වේජ් එකට උදාහරණ විදිහට අපිට C සහ C++ වගේ ලැන්ග්වේජස් ගන්න පුළුවන්. ඊළඟට මේ ඉන්ටර්ප්‍රිටඩ් කියලා තියෙනවා. දැන් ඉන්ටර්ප්‍රිටඩ් කියන්නේ මොකක්ද කියලා බැලුවොත් එimhe අපි ඉන්ටර්ප්‍රිටඩ් ලැන්ග්වේජ් එකක් ඉන්ටර්ප්‍රිටඩ් ලැන්ග්වේජ් එකට උදාහරණයක් විදිහට අපිට Python කියන එක ගන්න පුළුවන්. හරිද? දැන් මේ Python වගේ ලැන්ග්වේජ් අපි රන් කරන්නේ ඒක ලයින් බයි ලයින් කියවනවා. හරිද? ලයින් බයි ලයින් කියවලා අ, එකවරම පරිවර්තනය කරලා තමයි රන් කරන්නේ. හරිද? අ, ඒකට උදාහරණයක් මම කිව්වා දැන් Python කියලා. ඊළඟට හයිබ්‍රිඩ් හයිබ්‍රිඩ් ලැන්ග්වේජ් එකක් විදිහට ගත්තොත් එම අපිට Java කියන ලැන්ග්වේජ් එක අපිට හයිබ්‍රිඩ් කියන කැටගරි එකට තමයි වැටෙන්නේ. එතකොට මේ හයිබ්‍රිඩ් කියන ලැන්ග්වේජ් එක අපි වචනෙන්ම තේරෙනවා හයිබ්‍රිඩ් කියන්නේ අපි දන්නවා දෙමුහුම් කියන එක තමයි හයිබ්‍රිඩ් කියන්නේ. දැන් හයිබ්‍රිඩ් ලැන්ග්වේජ් එක ක්‍රියා කරන්නේ ඔය කම්පයිල් සහ ඉන්ටර්ප්‍රිටඩ් කියන මේ තියෙන මෙතන. කම්පයිල් සහ ඉන්ටර්ප්‍රිට් කියන දෙකේම කම්බයින් එකක් විදිහට තමයි මේ හයිබ්‍රිඩ් කියන එක වැඩ කරන්නේ. දැන් මේක වැඩ කරන්නේ කොහොමද කියලා බැලුවොත් එම දැන් මුලින්ම අතරමැදි කේතයක් බවට ඒ කියන්නේ දැන් අපේ source code එකේ තියෙන අපි ඔන්න Java code එකක් ලියනවා. හරිද? Java code එකක් ලියුමට පස්සේ ඒක අපේ අතරමැදි code එකක් බවට පරිවර්තනය කරනවා. මේ අතරමැදි code එකට අපි කියනවා byte code එක කියලා. හරිද? ඒ byte code එක තමයි අපි run කරන්නේ. හරිද? කෙටියෙන්ම කිව්වොත් hybrid කියන්නේ මේ අපි source code එක byte code එකක් බවට පත් කරලා ඒ byte code එක තමයි අපි run කරන්නේ. අන්න ඒකට තමයි hybrid කියන්නේ. එතකොට අපිට මෙතන බලා ගන්න පුළුවන් මේ by typing කියලා. හරිද? එතකොට මෙතන අපේ high level language එක තමයි අපේ මේ by typing යටතේ තියෙන්නේ. ඒ කියන්නේ මෙතන high level language by paradigm by execution by typing කියලා මෙතන මේ තමයි මේ කොටස් තුනට බෙදලා තියෙන්නේ. හරිද? එතකොට මේ by typing කියන එක යටතේ අපි by typing කියන්නේ මොකක්ද කියලා බැලුවොත් එම දැන් හිතන්නකෝ by typing කියන්නේ අපි දැන් ඒකේ තියෙනවනේ සාමාන්‍ය අපේ variables තියෙනවනේ variables වලට value තියෙනවා ඒ value වලට අදාළ මේ type එක තියෙන data types තියෙනවනේ ඒ data types දාන විදිහ අනුව තමයි අපි කොටස් දෙකකට බෙදන්නේ ඒකේ by typing යටතේ අපිට මෙතන static සහ dynamic කියලා කොටස් දෙකක් බලා ගන්න පුළුවන් එතකොට අපි ස්ටැටික් කියන්නේ ස්ටැටික් වුණාම අපි ස්ථීරවම අපේ data type ඒ කියන්නේ දත්ත වර්ගය ස්ථිරවම අපි සඳහන් කරන්න ඕනේ මේ ස්ටැටික් යටතේ තියෙන බයි ටයිපින් යටතේ ස්ටැටික් තියෙනවනේ එන්නේ ඒක යටතේ අපි ස්ථිරවම කියන්න ඕනේ මොකද්ද data type එක කියලා. ඒතකොට dynamic කියන එකට ආවොත් එම අපි මේ dynamic කියන එකේ අපි ස්ථිරවම කියන්නේ මේ මම දැනට කියන int එකක්ද string එහෙම data type තියෙනවා. හරිද? ඒ data type ගත්තම අපි ඩයිනමික් යටතේ අපි කියන්නේ මොකක්ද මේක ස්ට්‍රිං එකක්ද මේක බූලියන් එකක්ද කියලා කියන්නේ ඒක ඔටෝම ඩිටෙක්ට් කරගෙන අපිට මේ අපේ කෝඩ් එක විසින්ම ඒක ඔටෝ ඩිටෙක්ට් කරගන්න සිස්ටම් එකක් තියෙනවා. අන්න ඒකට තමයි අපි මේ ඩයිනමික් කියලා කියන්නේ. හරිද? අන්න ඔහොම තමයි මේ ලැන්ග්වේජ් ටයිප් බෙදෙන කොට ලැන්ග්වේජ් ටයිප් ටික අපි කොටස් වලට බෙදන්නේ.